විශේෂයෙන් අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට හේතු වුණේ අපි දන්නවා පහුගිය කාලය පුරාවටම මේ රටේ ලොකු මතයක් අවුරුදු 76ක රටේ ඇතිවෙච්ච විනාශය පිළිබඳව බොහොම හොර රහසේ ගමින් ගමට ගිහිල්ලා කතන්දර කියලා බොරු වපුරවලා පච වපුරවලා බලය ලබාගත් අද ජාතික ජනබලවේගය බොරුවෙන්ම රට පාලනය කරන තත්වයකට පත් කරගෙන තියෙනවා. මේ මෑතම ප්‍රතිඵලය තමයි තමන් පාර්ලිමේන්තු ඡන්දේ ගත්ත ඡන්දවලට වැඩිය ලක්ෂ 23ක් අඩු කරගෙන විශේෂයෙන්ම මේ මැතිවරණයේදී මාස 7ක් 8ක් යනකොට ඒගොල්ලන්ගේ බංකොලොත්භාවය රටටම ප්‍රදර්ශනය කරලා තියෙනවා. දැන් මේ වෙනකොට අපි මේ ජාතික ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ උදවියට මේ ආයතන 337න් පළාත් පාලන ආයතන 337න් කිසි ප්‍රශ්නයක් නැතුව 150ක බහුතරයක් ඇතුව බලය පිහිටවන්න පුළුවන් වෙලා තියෙන 178ක විතරයි. එතකොට අපි අනිත් පොදු විපක්ෂයක් හැටියට සියලුම පක්ෂ එකතු වෙලා අපි එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු පෙරමුණ, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි සියලු දෙනාම එකතු වෙලා ඒ සම්බන්ධව ඉන්න අනිකුත් අපේ පාර්ශ්වයන් එකතු කරගෙන අපි සමහර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා පොදු විපක්ෂයක් හැටියට එකකතාවයක් ඇති කරගත්තා. දැන් මේකට තමයි ගොඩාක් අයට මේ තරහ ගිහිල්ලා තියෙන්නේ. මොකද දැන් ජාතික ජනබලවේගයද ජනතා විමුක්ති පෙරමුණද මන් දන්නේ නැහැ කියන්න දැන් අර පෙරවගෙන හිටවු සුදු පිරවටුව ඔක්කොම මේ කොළඹ නගර සභාවේ මැතිවරණේ පත් කිරීම තුලින් අද ඉවත් වෙලා තියෙනවා. ඒකට පුදුම කේන්තියක් ඇති කරගෙන තියෙන අනිත් ආයතන කෙසේ වෙතත් මේගොල්ලෝ මුල ඉඳලම අපිට මතකයි කියනවා ඉස්සෙල්ලාම කිව්වා ජාතික ජනබලවේගයට බලය නැති ඒගොල්ලන්ට මුදල් දෙන්නේ නැහැ මේ ආයතන පවත්වාගෙන යන්න කියලා. ඊට පස්සේ කිව්වා මොනම හේකටවත් අපි හොරුන් එක්ක එකතු වෙන්නේ නැහැයි කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නෙට මේගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. ඒගොල්ලන්ට 48ක් තිබිච්ච කොළඹ නගර සභාව බහුතරය බවට පත් කරගත්තේ කායක් එකතු වෙලාද කියලා. මේක අපි හොඳටම දන්නවා. මේ කායකද එකතු වුණේ. මොකද්ද මේ කණ්ඩායම? ඒතකොට ඒගොල්ලොන් දැන් කවදාවත් කරන්නේ නැහැ කිව්වා. මේ දේශපාලන ප්‍රවාහය තුල මේ පක්ෂ හැම එකක්ම මුදලට විකිනෙන පක්ෂ බවට පත් උනායි කිව්වා. දැන් මේගොල්ලෝ මේ පක්ෂ විකිනෙන බවට පත් උනා නම් ඒගොල්ලෝ කීයක් දීලා ඡන්ද මේ රට වටේම පිහිටවන පොදු විපක්ෂය පිහිටවන ආයතනවල මුදල් වලට ඒගොල්ලෝ කී දෙනෙක් අරගෙන තියනවද කියන එකට ඒගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. ඒගොල්ලෝ පළමුවෙන්ම කිව්ව එක හොරුවෙක් එකතු වෙන්නේ නැහැ. දෙවණියට කියපු එක අපි මුදලට පාවලා දෙන්නේ අපේ ප්‍රතිපත්ති කියලා. ඒ වගේම තමයි ඒගොල්ලෝ තුන්වෙනියට ඒගොල්ලොන්ගේ ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව ඉතිහාසයේ නොයෙකුත් විදියට වරින් වර එක එක චෝදනා තිබිච්ච සියලුම පක්ෂවලට කරත් ඒගොල්ලෝ මේ වෙනකොට රටේ ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය නැති කරන ක්‍රමවේදයටත් ඇවිල්ලා තිනවා. දැන් බොහොම පැහැදිලිව පනතට අනුව තියෙන්නේ ඉස්සෙල්ලම ඡන්දය රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද පවතින්නේ කියන එක ගැන සභිකයින්ගේ කැමැත්ත අනුව තීරණය කළ යුතුයි. නැත් විශේෂයෙන්ම මම එක එක වෙන වෙනම කියන්න යන්නේ. දැන් පළාත් කීපයක ඕක වයිබ පළාතේ පටන් ගත්තා. ඊට පස්සේ අපි හොඳටම දැක්කා කොළඹ නගර සභාවේ ඇවිල්ලා කෙලින්ම කොහොමද රහස් ඡන්දයකට ඒගොල්ලෝ එකඟ උනේ කියන එක. දැන් මෙතනදී මේ රහස් ඡන්දයක් අරගෙන ඒගොල්ලොන්ගේ වාසිදායක විදියට කටයුතු කරන්න අද නිලධාරීන් පවා ඒගොල්ලොන්ට අවශ්‍ය විදියට දේශපාලනීකරණය කරමින් එතකොට ඔය හැම නිලධාරියෙක්ම මතක තියාගන්න ඕනේ මේ වෙනකොට ආගමන විගමන පාලකතුමා ඉන්නවා ඇතුලේ ඒ වගේම දැන් බන්ධනාගාර ප්‍රධානියා ඇතුලේ ඉන්නවා හිටපු පොලිස්පතිවරයෙක් ඇතුලට ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවා ගොඩාක් අය යන්න පුළුවන් දේශපාලඥයෝ යන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නෑ හැබැයි මේ හැම නිලධාරියෙක්ම කල්පනා කරන්න ඕනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල ඔය හැමදාම බලයේ ඉන්න කවුරු හරි කල්පනා කරනවා නම් ඒක වෙන්නේ නෑ මේ එnde ජාතික ජනබලවේගය තමන්ගේ ගමන් මඟ කෙටි කරගනිමින් යනවා. ඒගොල්ලෝ අවශ්‍ය විදියට මම දන්නේ මම නම් කොහෙද දැක්ක රොස්සිට් ප්ලේස් එකේ අංක 59 නිවසේ තමයි මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ මැතිවරණයට කලින් දවසේ මේ කියන පුද්ගලයන්
සාකච්ඡාවට බඳුන් උනේ කියලා ඒක හැමතැනම තියෙන දෙයක් මම කියන දෙයක් නෙමෙයි. නමුත් මේ තියෙන කොළඹ නගර සභාවේ බලය ඡන්දය විවෘත ඡන්දයක් විය යුතුයි කියලා 60 දෙනෙක් අත්සන් කළ ලේඛනයක් ඒ කොමසාරිස්වරියට ලබා දුන්නාන් පස්සේ රහස් ඡන්දයට ගියේ මොන හේතුවක් උඩද කියන එක අපිට ගැටලුවක්. දැන් එතනින් නැවතිලා නැහැ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අර වියරුවෙන් හිටපු මිනිස්සුන්ට අද කරගන්න බයක් නැතුව මෙතන ඉන්න අපේ සඳමාලි മന്ത്രിතුමිය 2018 ඉඳලා කොළඹ නගර සභාව නියෝජනය කරපු മന്ത്രിවරියා. ඒ වගේම බොහොම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරමින් තමන් විශ්වාස කරන පක්ෂය තුල හොඳට පාක්ෂිකභාවය ආරක්ෂා කරගෙන තමන්ගේ ප්‍රදේශයේ ජනතාවත් එක්ක බිම් මට්ටමේ දේශපාලනය කරන മന്ത്രിවරියා. ඒ නිසා තමයි එතුමියට මේ අවස්ථාවෙත් කොළඹ නගර සභාවේ മന്ത്രിවරියක් හැටියට පත් උනේ. දැන් මේ සාමාන්‍යයෙන් එතුමියත් කවුරුත් වගේ බලාපොරොත්තු වුණා විවෘත ඡන්දයක්. එතකොට එතුමියට මේ විවෘත ඡන්දයට අවස්ථාව ලැබුණේ නැති වුණා. ලැබිච්ච ප්‍රතිඵලයත් එක්ක සාමාන්‍යයෙන් තමන්ගේ ප්‍රදේශයේ තමන් නියෝජනය කරන ජනතාව මුණ ගැහෙන්න ගියා. ඒතකොට මෙතනදී මේක උහුලා ගන්න බැරි. මේ ජාතික ජනබලවේගයේ ආධාරකරුවන්ගේ පිරිසකට මෙතුමියට මැල් ප්‍රහාරයක් එල්ල කරා. දැන් මේකෙදී අපි මෙතුමිය මහජන නියෝජිතවරියක් හැටියට වගේම කාන්තාවක් හැටියට පැත්වෙච්ච හිංසනය ගැන කවුරුත් හිතන්නට ඕනේ. මේක දේශපාලන ભેදයකින් තොරව හැම අම්මා කෙනෙකුටම හැම බිරිඳා කෙනෙකුටම හැම දියණියකටම මේක වෙන්න පුළුවන් දෙයක්. කාන්තා හිංසනය සම්බන්ධයෙන් කාන්තාවට වෙන අගතිය සම්බන්ධයෙන් මේ රටේ කාන්තා කොමිසමක් පත් කරපු එක්කෙනා තමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එදා ඉඳලා මේ වෙනකන් මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම තිස්සෙම ඉඩකඩ දීලා කොටින්ම කියනවා නම් 2018 පළාත් පාලන ආයතනයක කාන්තා නියෝජනය 25% කිරීමේ වැඩ කටයුතු පටන් අරගෙන සිද්ධ කරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා. එතකොට එවන් වෙලාවක අද කාන්තා අයිතීන් මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම කතා කරන වෙලාවක අපි අහනවා මේ අපේ සඳමානි മന്ത്രിතුමියට දීපු පහර දීම පිළිබඳව අද ජාතික ජනබල වේගය වගකීම බාර ගන්නවා කියලා මම කනගාටු වෙනවා. ඔය ඇමතිවරයෙක් නීතිඥ මහත්මයෙක් වෙන අභ්‍යන්තර ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාද කොහෙද කියනවා මම දැක්කා ඒක මේක පුද්ගලික ආරවුල මත කියලා. එතකොට මෙහෙම කියන්න පුළුවන්ද? අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් මම හිතන්නේ එතුමාද කොහෙද තමයි මීට ඉස්සෙල්ලා රටේ වර්ග අඩි ප්‍රමාණය වර්ග කිලෝමීටර් ප්‍රමාණය වර්ග අඩි වලින් කිව්වේ. එහෙම ඇමතිවරයෙක් තමයි මේ විදියට ප්‍රකාශයක් කරලා කියන්නේ මේක පුද්ගලික පහර දීමක් අයිස්ක්‍රීම් දන්සලක වෙච්ච දෙයක්. අපි අහනවා එතුමා අභ්‍යන්තර ආරක්ෂකව බාර නියෝජ්‍ය ඇමතිවරයා හැටියට එතුමා හොඳ වැඩක් කළා තියෙනවා ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයන් කතා කරලා අහලා තියෙනවා. දැන් එතුමාට තියෙන අයිතිය මොකද්ද? පොලිස් ස්ථානාධිපතිවරයන් කතා කරලා අහන්න. මේ